අයිබෝවන් කියල පිළිගන්නවා ඔයාලා හැමෝම අද සුපුරුදු පරිදිම මිස්ටර් ගීක් YouTube චැනලයට. ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ ඩයලොග් වෙතින් ෆ්‍රී anytime data ලබා ගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඩයලොග්සින් පාවිච්චි කරන ඔයාලා හැමෝටම කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක නිසා අපි වීඩියෝ එක ඇතුළටම ගිහිල්ලා බලමු මෙන්න මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේම වීඩියෝ කල්නුත් කරලා තියෙන නිසා ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා ඒ වීඩියෝත් නරඹන්න. හරි එහෙනම් මේ මතක් කිරීම එක වැඩි කතා නැතුව අපි යමු මෙන්න මේක කරන්නේ කොහොමද කියලා බලන්න. හරි එහෙනම් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ call pad එක open කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ dial pad එක නැත්නම් අපි call ගන්න තැනට යනවා. ගිහිල්ලා ඔයා මෙන්න මෙතන #678යි hash dial කරන්න ඕන. #678යි hash dial කරලා මෙන්න මේ විදිහට ඔයාගේ dialog sim එකෙන් ඔයාලට පුළුවන් call එකක් ගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට process වෙනවා බලා ගන්න පුළුවන් වේවි. ඉතින් ටික වෙලා මේ විදිහට උනාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයාලව එක්කගෙන යන්නේ. ඉතින් ඔයාලට මෙන්න මෙතන ලබා දෙන්න පුළුවන් අංක 3. ඉතින් මෙන්න මේ විදිහට අංක 3 ලබා දීලා ඔයාලට පුළුවන් මේක send කරගන්න. send කරගත්තට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එක ඇතුලේ ඔයා ලබා දෙන්න ඕන අංක 3. ඉතින් මෙන්න මේ විදිහට අංක 3 දීලා send කරන්න පුළුවන්. send කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදිහේ අලුත්ම ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් එක පැකේජ් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි කතා කරන පැකේජ් එක තියෙන්නේ අංක 8. ඉතින් ඒක නිසා කෙලින්ම ඔයාලට මෙතන අංක 8 දෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට 92 ක්ලික් කරලා next ගිහිල්ලා ආයි 8 දෙන්නත් පුළුවන්. ඉතින් මම වීඩියෝ එක දික් වෙන නිසා මෙහෙම අංක 8 දීලා මෙන්න මේ විදියට send කරගන්නවා. ඉතින් මේ විදියට send කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට අදාළ වෙන පැකේජ් එක. ඉතින් මේකෙදී ඔයාලට 5GB anytime data ප්‍රමාණයක් හම්බෙනවා. ඉතින් මේක දවස් 30ක් use කරන්න පුළුවන්. මේක anytime data නිසා ඔයාලට පැය 24 ඕනෑම වෙලාවක මේ data මුදල use කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. සහ මේකේ Facebook, YouTube, Viber, WhatsApp ඕනෑම app එකකට use කිරීමේ හැකියාවද තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට ගොඩක් පහසු වේවි ඉන්ටර්නෙට් කාඩ් එකක් දාගන්නට වඩා මේ වගේ පැකේජ් එකක් ඇක්ටිවේට් කරගන්න එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඒක නිසා ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. හරි එහෙනම් වීඩියෝ එක බලපු හැමෝම like කරන්න, comment කරන්න සහ යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. හරි එහෙනම් ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකකින් නැවත හම්බෙන්න තුරු පරිස්සමෙන් ඉන්න. සුබම සුබ දවසක්.